මාකට් එකේ එන්ට්‍රි එක ලේසියෙන්ම ගන්න පුළුවන් මෙතඩ් එකක් තමයි ෆිබොනාචි කියන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු ෆිබොනාචි ටූල් එකක් හරියටම යූස් කරන විදිහ. එතකොට මෙහෙමයි ටූල් එක අප් ට්‍රෙන්ඩ් එකකදී යූස් කරන්නේ. එතකොට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක යද්දී higher highs higher lows හැදෙනවා. එතකොට ෆිබොනාචි ටූල් එක higher low එකේ ඉඳන් higher high එකට අඳින්න ඕන. එතකොට මෙතන තියෙන 0.5 සහ 0.618 කියන ලෙවල් එකට තමයි අපි ගෝල්ඩන් සෝන් එක ගියා. එතකොට මාකට් එක ගොඩක් වෙලාවට මේ ලෙවල් එකට ඇවිල්ලා තමයි අප් වෙන්නේ. එතකොට මාකට් එක මේ ලෙවල් එකට ආවා. මෙතන ඉඳන් මාකට් එක අප් වෙනවා කියලා කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මාකට් එක ගෝල්ඩන් සෝන් එකෙන් අප් වුණ තැන් කීපයක්. ඊළඟට ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී යූස් කරන්නේ මෙහෙම. ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී lower lows lower highs හැදෙනවා. එතකොට මෙතනදී lower high එකේ ඉඳන් lower low එකට තමයි ටූල් එක අඳින්න ඕනේ. එතකොට මෙතනදී මාකට් එක මේ zone එකට රීට්‍රේස් වෙලා මෙතන ඉඳන් ඩවුන් වෙනවා කියලා කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ ඩවුන් වුණ තැන් කීපයක්. ඉතින් ඔයා ට්‍රේඩින් ගැන මුලින් ඉඳන් ඉගෙන ගන්න කැමති නම් මේ වීඩියෝ එකට yes කියලා කමෙන්ට් එකක් දාන්න මම ඔයාට උදව් කරන්නම්.